බුද්ධ වචනේ තියෙනවා ගච්ඡන්තෝපි තිතෝපි නිසින්නෝපි සයානෝපි පුත්ත සම්බාද සයනං අධ්‍යාමසන්තෝපි කම්මන්තං අදිඨාන්තෝපි ඉමං බුද්ධානුසතින් භාවෙය්‍යාසි. ඔන්න පින්වතුනි, සාමාන්‍ය මිනිස්සෙක් ගිහි ගෙදරක ඉන්න කෙනෙක් වාඩි වෙලා ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, ගමන් කරනකොට, වැතිර සිටිනකොට, අමුදරුවන් සමග කල් ගෙවනකොට, රැකියාවේ ගොවිපොලේ කර්මාන්තායතනයේ වැඩ මේ සෑම තැනකම බුද්ධානුසති භාවනාවේ යෙදෙන්න කිව්වා. බුදු ගුණ මෙනෙහි කර කර ඒ කටයුතු වල යෙදෙන්න. අන්න එහෙමයි පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ මහිමය අපි අපේ හිතවලට කියා දෙන්නේ. ඒ ඇයි මොකක් නිසාද? එතකොට තමයි ශ්‍රද්ධාව පහළ වෙන්නේ. එතකොට තමයි ශ්‍රද්ධාව පහළ වෙලා ශ්‍රද්ධා ඉන්ද්‍රිය ශ්‍රද්ධා බලය බවටපත් වෙලා වීරිය ආදී සෙසු බල මේ හිතේ පහළ වෙන්නේ. එමගින් තමයි පින්වතුනි අර සක්කාය දිට්ඨිය ආදී කෙලෙසුන් ප්‍රහාණය කරන්න සත්වයාට අවස්ථාව ලැබෙන්නේ. එමගින් තමයි සෝවාන් ආදී මඟපල ලැබෙන්නේ. මෙතන ඉන්න හැමෝම වගේ දන්නව නේද? සෝතාපන්න වෙච්ච කෙනාගේ ලක්ෂණ 4. එකක් තමයි බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතු. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් ඇති වෙනවා. ඒ පැහැදීම මායයටවත් වෙනස් කරන්න බෑ. අර සූරම්බට්ට වගේ. සූරම්බට්ට බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා සෝතාපන්න වුණා. දැන් අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඔහුගේ හදවතේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දානි වළඳලා සූරම්බට්ටගේ නිමසින් දෙවුරම් මෙහෙරට වැඩම මට මතක හැටියට දෙවුරම් මෙහෙරට වැඩම කළා. ඊට පස්සේ මාර්යා බැලුවා දැන් මේ සූරම්බට්ට දැන් සෝතාපන්න වුණා. මොහු තථාගතයන් වහන්සේ ගැන අප්‍රමාණ ශ්‍රද්ධාවකින් ඉන්නේ. මේ ශ්‍රද්ධාව වෙනස් කරන්න ඕනේ. මාර්යා පැමිණුණා සූරම්බට්ටගේ ගෙමිදුලට බුද්ධ රූපේ මවාගෙන. ඊට පස්සේ කතා කළා සූරම්බට්ට. ඉතින් ඇවිල්ලා බලනකොට මෙන්න බුදුරජාණන් වහන්සේ වගේමයි. අය වෙනසක් කියන්නේ මාර්යා මවපු බුද්ධ රූපේ. වෙනසක් තියෙනවා. නමුත් සූරම්බට්ටට ඒක එච්චර තේරුනේ නැහැ. ඔහු කල්පනා කළා දැන් බුදුරජාණන් වහන්සේ ආයේ වැඩම කළා ඉන්නවා. ස්වාමීනි අතුලට බඩින්න නෑ, මට අවශ්‍ය නෑ. මම වැඩියේ මේ කාරණයකට. මොකක්ද කාරණේ? සූරම්බට්ට මං ඔබේ නිමසේදී කලින් ධර්මයේ දේශනා කළා නේද? සංස්කාර ධර්ම අනිත්‍යයි, සංස්කාර ධර්ම දුක්ඛ ලක්ෂණින්. එන්නේ ඒක පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ කිව්වා. මම දේශනා කරපු ධර්මයේ සංශෝධනයක් තියෙනවා. මේක වෙනස් කළා කියලා දෙන්නයි මම මේ ඔබ ළඟට නැවත ආවේ. අන්නේ වෙලාවේ සූරම්බට්ට කල්පනා කළා තථාගත බුදුවරු බුද්ධානාම අද්විත්‍ය වචන වෙනස් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනේ ආයේ වචන දෙකක් නැහැ. ඒකාන්තයෙන් තථාගතයන් වහන්සේගේ දේශනාව ආයේ කිසිදාක සංශෝධන නැති දේශනාවක්. සියල්ල දත් නුවණින් දේශනා කරපු දෙයක්. එනිසා මේක කිසිසේත් විය නොහැකි දෙයක්. මේ පවිතු මාර්යා විය හැකි එම්බා ඔබ මාර්යා නේද කියලා ඇහුවා. අන්නේ වෙලාවේ මාර්යා බොරු කිව්වේ නැහැ. ඔව් මම මාර්යා කිව්වා. මෙන්න මේ අවස්ථාව නිමිත්ත කරගෙන පස්සේ කාලෙක භාග්‍යවතුන් වහන්සේ ගිහි ශ්‍රාවකයන් අතර නොසෙල් වෙනම ශ්‍රද්ධාව ඇති ශ්‍රාවකයා ලෙස මට මතක හැටියට ඔය සූරම්බට්ට නම් කළා. මම මේ කිව්වේ පින්වතුනි අතිරේක කතාවක්. ඒක කියන්න හේතුව තමයි සෝතාපන්න වෙච්ච කෙනාගේ ලක්ෂණය තමයි බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම කිසිසේත්ම කාටවත් හොලවන්න බෑ. පුදුමාකාර පැහැදීමක් හිතේ ඇති වෙනවා. හැබැයි ඒ පැහැදීම හුදු පින්වතුනි අන්ධ භක්තියක් නෙමෙයි. ඒ පැහැදීම හුදු කවුරුවත් කරුණු කියන හින්දා ඇති වෙන එකකුත් නෙමෙයි. ඒක අවබෝධයෙන් ඇති කර ගන්නා දෙයක්. ගුණ දන්නා නුවණින්ම ඇතිවන දෙයක්. සක්කාය දිට්ඨිය ආදී ප්‍රහාණය වීමෙන් ඇතිවන දෙයක්.